Hi guys! Welcome back to my YouTube channel. මං හිතනවා ඔගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් නැති කියලා. ඉතින් එන්නකෝ අද මාත් එක්ක පොඩි ගමනක් යන්න. හැබැයි මම ඔයාලට කියන්නේ අද මං යන්නේ කොහෙද කියලා. ඔගොල්ලෝ මාත් එක්ක ඉඳලම බලන්නකෝ අද අපි කොහෙද යන්නේ කියලා. අද මේ ගමන යන්නේ මයි අපේ අම්මයි තව චූටි නංගි කෙනෙකුයි. ඉතින් මයි මේ චූටි නංගී තමා මුලින්ම ලෑස්ති වුණේ. මොකද අපි දෙන්නට තමයි ලෑස්ති වෙන්න පරක්කු වෙන්න කියලා අපි දන්නවා. ඒක නිසා අපි මුලින්ම ලෑස්ති වෙන්න පටන් ගත්තා. අපි දෙන්න කොහොම හරි 11 මාර වෙද්දි ලෑස්ති වෙලා ඉවරුණා. ඉතින් අපේ අම්මා නම් ලෑස්ති වෙන්න පටන් ගත්තෙත් 11 මාරට. 11 මාරට ලෑස්ති වෙන්න පටන් අරන් 11:45 වෙද්දි ලෑස්ති වෙලත් ඉවරුණා. ඉතින් අපි ගෙදරින් යන්න ගියේ 11:45ට. යන්න හිතාගෙන ඉඳපු වෙලාවටම යන්න කොහොම හරි අපිට පුළුවන් වුණා. ඔය නංගි මගෙන් අහන්නේ එයා ගාව තියෙන දේවල් මටත් ඕනද කියලා. එක එක දේවල් පෙන්නලා මගෙන් ඇහුවා ඕනේද කියලා. හැබැයි ලස්සන චූටි කොණ්ඩ කට දෙකක් තිබ්බා. මං ඉතින් ඒක යාගෙන් ඉල්ලගත්තා. අපි දෙන්න චුට්ටක් කියෝ තමයි ලෑස්ති වුණේ. නැත්නම් ඉතින් හරියන්නේ නැහැ. අපි ලෑස්ති වෙනකන් එන්නකෝ අපි පොඩි chat එකක් දාමු. ඉතින් අපි සල්ලි හම්බ කරන්නේ ඇයි? අපි සල්ලි හම්බ කරන්නේ ජීවත් වෙන්නනේ. ජීවත් වෙද්දී අනිවාර්යෙන් අපිට සතුටක් තියෙන්න ඕනේ. අපි දැනගන්න ඕනේ අපි සතුට හොයාගන්නේ කොහොමද කියලා. අපිට ලැබෙන පුංචි දෙයකින් හරි අපි සතුට වෙන්න දැනගන්න ඕනේ. නැත්නම් අපිට හැමදාම ඉන්න වෙන්නේ දුකින් තමයි. අපිට ලැබෙන චූටි මොනාම හරි දෙයක් කියමුකෝ. අපිට හම්බ වෙනවා බොන්න වතුර. ඉතින් අපි ඒකටත් සතුට වෙන්න ඕනේ. නැත්නම් කොහොමද අනේ මෙච්චර මේ ප්‍රශ්න තියෙන ලෝකෙක අපි සතුටින් ජීවත් වෙන්නේ? ඔන්න ඉතින් දැන් අපි ලෑස්ති වෙලා තමයි බලන් ඉන්නේ අම්මා ලෑස්ති වෙනකම්. මේ චූටි මල මට ගෙනහලා දුන්නේ අර නංගි. බලන්නකෝ ඉතින් ඒකේ ලස්සන. ඔන්න දැන් අපි ගමන යන්න පටන් ගත්තා. ඉතින් මං කිව්වනේ අපි ගෙදරින් යන්න පිටත් උනේ 11:45ට. 11:45ට ගෙදරින් ගිහිල්ලා මගදී පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්නත් මං අමතක කරේ නැහැ. අපිට පාරට යන්න විනාඩි 15ක් විතර යනවා. අපි හරියටම 12 විතර වෙද්දි පාරේ හිටියා. බලන්නකෝ ඉතින් අපේ ගම කොච්චර ලස්සනයිද කියලා. හැමතැනම කොළ පාටින් තමයි තියෙන්නේ. කොළ පාටින් වට වෙච්ච පරිසරයක තමයි අපිට බස් පාරට යන්න වෙලා තියෙන්නේ. ඉතින් මං නම් හරිම ආසයි මෙන්න මේ වගේ කොළ පාටින් වට වෙච්ච පාරක යන්න. බලන්නකෝ හිතට කොයිතරම් නිදහසක් දැනෙනවද මේ කොළ පාට අපිට පේද්දි. මං නම් මාරම ආසයි මේ වගේ කොළ පාට පරිසරයක දිගටම ඉන්න තියෙනවනම්. අපි ඉතින් පාරට ගිහලා වැඩි වෙලාවක් බලන් ඉඳී නැහැ. බස් එකකුත් එහෙම්මම ආවා. ඔය ඉතින් අපි දැන් බස් එකේ නැගලා ටවුන් එකට යන්න තමයි මේ හදන්නේ. හදන්නේ නෙමෙයි. මේ යන්නේ අපි ටවුන් එකට තමයි. ඔන්න ටවුන් එක ළඟම තමයි දැන් අපි ඉන්නේ. ඔන්න ඉතින් අපි දැන් ටවුන් එකෙන් බැහැලා ටිකක් දුර ගිහිල්ලා පාර මාරු වෙලා කොහෙද යන්නේ කියලා ඕගොල්ලෝම බලාගෙන ඉන්නකෝ. අද අපි යන්නේ පොඩි දෙයක් බලන්න. බලන්නකෝ මොකද්ද කියලා. ඕගොල්ලන්ට හිතෙන්නේ අද මම ඕගොල්ලන්ව කොහෙ එක්කන් යයි කියලාද? හිතාගන්න බෑ නේද? ඔන්න එහෙනම් බලන්නකෝ. අපි අද ආවේ ධර්ම යුද්ධය 2 ෆිල්ම් එක බලන්න. මං ගොඩ කාලෙකින් නම් තමයි අම්මට යන් කියින්නේ. හැබැයි අම්මා යන්න කියලා කිව්වේ පෙබරවාරි මාසේ අන්තිම සතිය වගේ. අපි ඉතින් පැය භාගයක් විතර පොලිමේ ඉඳලා ටිකට් එකක් අරන් ඇවිල්ලා ඉඳගන්න තැන හොයාගෙන ඉඳගෙන ඔන්න දැන් ෆිල්ම් එක පටන් ගත්තා. ධර්ම යුද්ධය 2. බලන්නකෝ ඉතින් මුලින් ඉඳන්ම මාර ෆිල්ම් එකක් මේක. කුතුහලය කියන එකේ නම් කිසිම අඩුවක් නැහැ. මං කාලෙකින් බලපු සුපිරිම ෆිල්ම් එකක් මේක.
පටන් ගත්ත වෙලේ ඉඳන්ම අපි ඉන්නේ ඊළඟට මොකක් වෙයිද ආයි මොකක් වෙයිද දැන් මොකක් වෙයිද කියලා හිතා ගන්න බැරුව. අපි හිතන දේ නෙමෙයි ඊළඟට වෙන්නේ. මාර විදියට වෙනස්ම ෆිල්ම් එකක් මේක. එක පැත්තකින් තමන්ගේ අම්මයි තාත්තයි තමන්ගේ දරුවන් ආරක්ෂා කරනවා. තව පැත්තකින් ඒ දෙමාපියන්ගේ දරුවාව ඒ දෙමව්පියෝ හොයනවා. මාර ලෙවල් එක ෆිල්ම් එකක් මේක. ඇත්තටම අපිට හිතා ගන්න බෑ කොච්චර අනේ මන්ද මට කියන්න තේරෙන්නේ ඒ තරම්ම සුපිරි ෆිල්ම් එකක්. තාත්තා කෙනෙක්ගේ ආදරේ කොච්චරක්ද කියලා මේ ෆිල්ම් එක බලුවම අපිට හිතා ගන්න පුළුවන්. ඇත්තටම අනේ මන්ද ඒක හිතා ගන්න බෑ. පුදුම විදිහකට ඒ තාත්තා තමන්ගේ දරුවන්ව ආරක්ෂා කරන්නේ කිසි දෙයක් වෙන්න නොදී. ඇත්තටම හිතා ගන්න පුළුවන්ද මේ විදිහේ තාත්තලා ඉන්නවද කියලා. තාත්තා කෙනෙක් අපිට සාමාන්‍යයෙන් ඉතින් පෙන්වන්නේ නැනේ අපිට ආදරේද නැද්ද කියලා. හැබැයි ඉතින් මේ ෆිල්ම් එක බලුවම අපිට හිතා ගන්න පුළුවන් අපේ තාත්තලා අපිට කොච්චරනම් ආදරය කරනවද කියලා. අන්න ඒ ආදරේ පෙන්වන මාර විදිහේ ෆිල්ම් එකක් තමයි ධර්ම යුද්ධය 2 කියන්නේ. 2 විතරක් නෙවෙයි එකත් ඒ වගේ තමයි මරුම ෆිල්ම් එක. ෆිල්ම් එක ඉවර වෙලා ගෙදර යන්න යද්දී අපිට හම්බුණා මල් පැල තවන. අපේ අම්මා ඉතින් ඒකටත් යන් කියලා අපව එක්කගෙන ගියා. බලන්නකෝ ඉතින් ඇන්තෝරියම් මල් නම් ගොඩාරියක් තියෙනවා. මං නම් ඉතින් ආස කරේ මෙන්න මේ වගේ චුටි ලස්සන කොළ පාට පිරුණු ගස් වලට. මේ මල් නෑ. හැබැයි බලන්නකෝ ඒවා කොච්චර ලස්සනද කියලා. ඉතින් අපේ අම්මා මේ මල් පැල තවාණෙන් මල් පැල ගන්නත් අමතක කරේ නැහැ. එයා ඉතින් හැමදාම ගත්තොත් ගන්න ඇන්තූරියම්. එයා ඉතින් හැමදාම ඇන්තූරියම් පැල අරගෙන ගෙදර ඇවිල්ලා හිටවනවා. ටික කාලයක් ගියාම ඒවා මැරෙනවා. හැබැයි තව පැල එනවා. ඔහොම එක පැල જાති වලින් ගොඩාරියක් ඇන්තූරියම් පැල දැන් ගේ 4 වටේම තියෙනවා. තවත් ගේනවා. තවත් හදනවා. එක්කෙනාගේ විනෝදාංශ වෙනස් නේ ඉතින්. අපේ අම්මගේ විනෝදාංශයක් තමයි මේ ඇන්තූරියම් පැල හදන එක. ඔන්න ඉතින් අපි ආයි බස් එකට නගින්න මේ ටවුන් එකට යන ගමන් තමයි ඉන්නේ. යන ගමන් ඉතින් අපි එනකන් ගෙදර බලාගෙන ඉන්න දෙන්නට කැම ටිකකුත් අරන් අපිට කන්න අයිස්ක්‍රීම් තුනකුත් අරන් අපි බස් එකට ආවා. අපි එනකොටම බස් එකකුත් තිබ්බා. අපි ඉතින් ඒ බස් එකේම නැග්ගා. ඉතින් බස් එකට නැගලා අපි අයිස්ක්‍රීම් තුනක් කෑවා. ඔන්න එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නවත්තන්න තමයි හදන්නේ. ඉතින් මම තවත් දවසක එන්නම් ඔයගලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන. එහෙනම් මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මම ආදරෙන් මතක් කරනවා මගේ වීඩියෝ ලස්සනයි නම් මාත් එක්ක එකතු වෙලා ඉන්න. Bye guys. Thanks for watching.